සුබ දවසක් හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ මමයි මගේ යාළුවයි ගියපු නෝමලි ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. ඉතින් මේක ලොකුවට ප්ලෑන් කරගත්තේ නැහැ. මොකද අපිට තියෙන වැඩත් එක්ක ටයිම් එකත් එක්ක තමයි අපි මේක බැලන්ස් කරගෙන යන්න ප්ලෑන් කරගත්තේ. ඉතින් කලින් දවසේ රෑ තමයි හරියටම කන්ෆර්ම් කරගත්තේ යනවා කියලා. ඊට පස්සේ හෙල්මට් එකක්, ඊට පස්සේ අවශ්‍ය වතුර බෝතලයක්, චූටි බෑග් එකක්, ඒකට අවශ්‍ය කරන දේවල් ටිකක් දාගෙන ඉතින් මෙන්න මේ විදිහට තමයි පිටත් උනේ. ඉතින් ඉස්සෙල්ලම මම එයාව ගන්න ගියා. ඒ පාරෙම තමයි යාළුවා හිටියේ. ඒ නිසා එයාව ගන්න ලේසි. එහෙම අපි දෙන්න යන්න පිටත් වුණා. ඉතින් අතරමඟදී දන්සල් තිබ්බා. ඊට පස්සේ චූටි වතුර පාරවල් තිබ්බා. ඒවට බැහැලා අපි දෙන්න කකුල් සෝදගෙන ඒ වගේ චූටි සතුටක් ලැබුවා. ඉතින් ඒ වගේ තැන් වලින් ඉතින් ඊට පස්සේ ගොඩාක් කරේ වීඩියෝස් ෆොටෝස් ගන්න. දන්නවනේ සාමාන්‍යයෙන් ගෑන් ළමයි වුණාම ෆොටෝස් වීඩියෝස් තමයි වැඩිපුරම ගන්න. ස්ටෝරේජ් ෆුල් වෙනකම් ෆොටෝස් වීඩියෝස් ගන්නවා. හැබැයි අපි නම් එච්චර ගත්තේ නෑ. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න ගොඩාක් සෙනග හිටපු නිසා පාරේ වාහනත් වැඩි නිසා එහෙම අපි දෙන්න හිමීට මහියංගනේට ඇවිල්ලා ඊට පස්සේ කන්න ආවා. ඉතින් මේ තියෙන්නේ සමනල හොටෙල් එකෙන් තමයි කන්න ආවේ. ඒකේ ලස්සන ෆොටෝස් ටිකක් තිබ්බා. ඉතින් ඒ වගේ වීඩියෝ ක්ලිප් එකකුත් අපි මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඊට පස්සේ කාලා අපි දෙන්න පන්සලට ගියා වේලාසන පන්සලට ගිහිල්ලා තමයි අපි මේ එන්නේ කණ්ඩාවේ. ඉතින් පන්සලේ වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා. මොකද ලොකු සෙනගක් හිටපු නිසා අපිට වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා. ඉතින් පන්සලේ වැඩ ටික ඉවර කරලා වැඳලා ඊට පස්සේ අපි අලියාගේ බඩ යටින් රින්ගුවා. ඒ වගේ වැඩ ගොඩක් කරා. ඉතින් පන්සල ඇතුලේ අලියෝ දෙන්නෙක් හිටියා. ඉතින් අලියාගේ බඩ යටිනුත් රින්ගුවා. ලොකු රිස්ක් එකක් අරගෙන බය හිතුණත් ඒකට ආසාව තිබ්බ නිසා දෙන්නම අලියාගේ බඩ යටින් රින්ගුවා. ඒකේ වීඩියෝ ගත්තට මේකට ඇඩ් කරන්න විදිහක් නැහැ. මොකද මේ ඒ වීඩියෝ ක්ලිප් එක මේ විදිහට දාන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. ඊට පස්සේ අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ ගෙදර යද්දි ගත වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් මග දිගට සෑහෙන සෙනගක් හිටියා. හැමෝම වගේ දන්සල් වගේම සෑහෙන සෙනගක් පන්සලට ට්‍රිප්ස් යන්න වගේ මේ යන ගමන් හිටියේ. ඉතින් ඔය අපි මගදී ගත්ත වීඩියෝස් ටික අපි තැනක නතර කරලා මේ වගේ කුඹුරු ආයක් තියෙන හරිය නතර කරලා වීඩියෝ ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ ওই විදිහට අපි ගෙදර යන්න පටන් ගත්තා. ඒ යන අතර මගත් සෑහෙන දන්සල් ප්‍රමාණයක් තිබ්බා. ඉතින් කියන්න ඕන දේ සෑහෙන දන්සල් ප්‍රමාණයක් තිබ්බ නිසා දන්සල් ප්ලෑන් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. වැඩි වැඩියෙන් යාලට ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩාක් අයට කන්න බොන්න පාරේදී හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවක දන්සලක් කියන්නේ මිනිස්සෙක්ට ලොකු දෙයක් ඒ වෙලාවේ හැටියට. ඉතින් අයිස්ක්‍රීම් දන්සල් නම් සෑහෙන්න ගොඩක් තිබ්බා. සමහර ඒවාක නම් අපි නැවැත්තුවෙත් නෑ. ඒ තරම් දන්සල් තිබ්බා අයිස්ක්‍රීම්. ඉතින් ඒ නිසා දැන් එක දිගට කන්නත් බෑ අවු යන්නේ. ඒ නිසා දන්සල් වල ගොඩක් නතර කරේ නෑ. අයිස්ක්‍රීම් දන්සල් දෙක තුනක නතර කරලා කාලා ගියේ. බත් දන්සලුත් තිබ්බා ඒ වගේම. ඉතින් මේ 17 ඇල පැත්තේ චූටි රවුමක් අපි දෙන්න දැම්මා. මොකද අපි දෙන්නට එහෙම ඔහොම ටයිම් එකක් හම්බෙච්ච වෙලාවක විතරයි අපි දෙන්නට ට්‍රැවල් කරන්න හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ට්‍රිප් එක ඉවර වුණේ. ගිහිල්ලා එන්නම්. thank you.